හිටි තැන් අහිමි වෙලා මිනිස්සු අසරුණා. ඒතකොට ඒකත් එක්ක සෙට් එකක් ආවා ඒ කට්ටියට උදව් කරන්න. මේ ඇල්කේන ක්ලෝරිනීකරණය යටතේ අපි මේ ඉගෙනගත්ත ප්‍රතික්‍රියාවලට කියන්නේ දාම ප්‍රතික්‍රියා කියලා. හරි. දාම ප්‍රතික්‍රියා කියන එකේ තේරුම තමයි ඒක නිකන් අර දන් වැලක පුරුක් වගේ එකිනෙකට එකිනෙක සම්බන්ධයි මේක තියෙන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිසා තමයි ඒකේ හැදෙන ඵලයත් එක්ක තව එකක් ප්‍රතික්‍රියා කරලා ඊළඟ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතකොට මේ දාම ප්‍රතික්‍රියා කිව්වහම මට මතක් වුණේ මේ දවස්වල ඔය ගම් වතුරත් එක්ක මිනිස්සු හැම දැන් ඔය මිනිස්සු හැම අසරණ වුණානේ උන් හිටි තැන් අහිමි වෙලා මිනිස්සු අසරණ වුණා. ඒතකොට ඒකත් එක්ක සෙට් එකක් ආවා ඒ කට්ටියට උදව් කරන්න. ඊට පස්සේ දැන් මේ උදව් කරන කට්ටියට එපාර බනින්න සෙට් එකක් ආවා. මම දන්නේ නැහැ ඒක. හරිද වැරදිද දන්නේ නැහැ. කොහොම හරි තව සෙට් එකක් ආවා උදව් කරන සෙට් එකට බනින්න සෙට් එක. ඊට පස්සේ ඒකට ආයි සෙට් එකක් ආවා කවුද? උදව් කරන සෙට් එකට බනින සෙට් එකට බනින සෙට් එක. හරි? පැහැදිලි? ඒතර ඒකත් නිකන් අර දාමයක් වගේ. හරි? එකිනෙකට එකිනෙක සම්බන්ධයි. يعني උදව් කරන සෙට් එක උදව් කරන සෙට් එකට බනින සෙට් එක බනින සෙට් එකට බනින සෙට් එකට බනින සෙට් එක. හරි කොහොම හරි අපි ඊට පස්සේ ලියාගමු දාම අවසන් වීමේ ප්‍රතික්‍රියා.